මොකටද යන්නේ ෆාම් එකට? ෆාම් එකට අපි යන්නේ දැන් බඩිංගුරු තම්බන්න. මේ තියෙන අපි තම්බපු බඩිංගුරු ටික දැන් ඉතින් කන්න තියෙන්නේ. අර තියෙන්නේ සීග්‍රිය view point එක. යා අපි මේකත් බලමු අපි. අපි දැන් සීග්‍රිය view point එකට යන්නේ. දැන් මේ අපේ ෆාම් හවුස් එකේ එන්ට්‍රන්ස් එක ඔයාලට පේනවා ඇති. අපි ෆාම් එකේ හැම ඒ කියන්නේ වගා කරලා තියෙන හැම එකකටම වතුර ගන්න මේ අපේ මේ ඒරියා එකෙන් තමයි මේ වැවෙන් තමයි ගන්නෙ. අපි දැන් මොකටද යන්නේ ෆාම් එකට? ෆාම් එකට අපි යන්නේ දැන් බඩිංගුරු තම්බන්න. මින් කොළ වල දැකලා මේ කාබනික තමයි මේකේ වගා කරන්නේ ඔක්කොම. ගන්නවද මේ කනේදී? මෙන්න තැලුවා. මම තැලුවා කෑවා. එච්චරයි. වල් වෙන ඇති දෙල් ගස් දැකලා නැති කට්ටිය බලා ගන්න වෙන්න පොඩි දෙල් ගහ. ඔයාලට අර ඈතින් පේන්නේ ලොකු දෙල් ගහ. මොකද? ප්‍රශන් පළදාව. පේනවා ඇති ඔයාලට. මෙන්න පළදාව. මෙන්න තියෙන්නේ. පළදාව. මේකේ 365 දවසෙම මේකේ පැෂන් හැදෙනවා. මේක ඒ කියන්නේ මේ ඉන්නේ මේ වක්ටේ. මේ තමයි අපේ මේ ඉන්නේ අපේ සුද්දි. සුද්දි ගම සුද්දි. යා. මේ ඉන්නේ අපේ තරුක්සන්. බඩේනියු සුද්ධ කරන ගමන් ඉන්නේ. වාට මං විශේෂ ගහක් පෙන්වන්නම් දැන් ගිහිල්ලා. මේ තමා ගොස් ගහ. ෆාම් එකේ අයියා. මේ මෙයාම බලා ගන්න. අයියා. ෆාම් එකේ. මේක අයියා අපේ. වල ජම්බු ගස් තියෙනවා. ඇඹිල්ල දැකලා නැති කට්ටියට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ බාගෙට දිච්ච එකක්. ඕක සාමාන්‍යයෙන් හරියට මිදුනහම ඕක මේක අර බ්ලූබෙරි වගේ මේක හරිය ඇඹු රතු පාට වෙනවා. මේ තියෙන මඤ්ඤොක්ක වගාවක්. ඒ වගේම ඔයාලට වෙන්නන්න පුළුවන් මේ තියෙන්නේ තිබ්බටු ගහක්. මේකේ පළදාව අවසන් වෙලා තියෙන්නේ. දැන් අන්තිම කාලේ යන්නේ ගහේ. අර ඉස්සරහින් පේන්නේ අඹ වගාව. මේ තමයි අපේ උමන්දාවේ හාමුදුරුවන්ගේ නිල් කඩලු මල්. හල් දැකලාද මේ තියෙන්නේ මෑකරල් වගාවක්. ඔයාලට පෙන්වන්න පුළුවන්. මේ තියෙන්නේ මෑකරල් ගහේ පළදාව. පේර වගාව මේ අඹයකින් එහා පැත්තට තමයි තියෙන්නේ. මෙතනින් තමයි අපේ පේර වගාවට යන්න තියෙන්නේ. අපි ගිහින් බලමු මේ දවස්වල පේර තියෙනවද කියලා.
මේ තියෙන අපේ පේර වගාව එකපාරක් අපේ මේකට අල්ලි පැනලා අඹ තිබ්බා ඔක්කොම අලි පැනලා ඔක්කොම කාලා විනාශ කරලා තිබ්බේ. දැන් ආයෙත් පළදාව එනවා. ඔයාලට මම විශ්වද ගහක් පෙන්නන්නම්. මුරුංග ගහක්. මුරුංග කල්ලුත් තියෙන හැබැයි ඒවා දැන් පැහිලා තියෙන්නේ. මේ තියෙන්නේ සමන්තයි යමු ගඩන මං ඔයාලට පෙන්නන්නම් අපේ බඩ ඉඟුරු ටික හැදෙන විදිය. ඉතින් අපේ බඩ ඉඟුරු ටික තම්බනවා අපි. තැම්බෙන ගමන් තියෙන්නේ. ඉතින් අපේ ෆාම් හවුස් එකේ කිචන් ඒරියා එක මේ අපේ බඩ ඉඟුරු ටික දැන් තැම්බිලා අනිත් එකක් ගන්න. තැම්බිලා අනිත් එකක් ගන්න. අපි තම්බපු බඩ ඉඟුරු ටික දැන් ඉතින් කන්න තියෙන්නේ. මේ කොස්දෙල් ගහක් තියෙන්නේ. ඒ කොස්දෙල් ගහේ කියන්නේ දෙල් අපි නෝමල් දෙල් කනවා වගේ නෙමෙයි. අපි මේ දෙල් කන්නේ ඒ කියන්නේ දලු කාලේ කන්න පුළුවන්, මැල්ලුම් හදා ගන්න පුළුවන්. ඒ වගේම ඉදිච්චහම මේවා ඉදිලා වැටෙනකන් අපි ඉන්නවා. වැටුණාට පස්සේ යටට ගැරගෙන අපිට සම්බලා කන්න පුළුවන්. පැසල් මලක් පෙන්වන්න. ඉතින් පැසල්. ඔයාලට පාතින්ම පෙන්වන්න මේ තියෙන්නේ දෙල් කොස් ගෙඩිය. ඒක බිමමයි තියෙන්නේ. Thank you. එහෙනම් අපේ vlog එක ඉවරයි. Bye. එහෙනම් bye. Cheerio.